ඉංග්‍රීසි භාෂාවේ අතිශය වැදගත් කොටසක් තමයි අතිශයම වැදගත් කොටස තමයි ක්‍රියාපදය. ක්‍රියාපදය කියන එකට භාෂාවට විශාල බලපෑමක් කරනවානේ. හැබැයි ඔයගොල්ලෝ මේ ක්‍රියාපදයේ ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපදය පිළිබඳ තියෙන අවබෝධය, සරල අවබෝධය ගැන හිතලා බලන්න. ඇත්තටම මම හොඳටම විශ්වාසයි ඕගොල්ලන්ට මේ ක්‍රියාපදය පිළිබඳ ඉතාමත්ම සරල අවබෝධයක්වත් නැහැ කියලා. හරිද? මෙතන තියෙනවා ක්‍රියාපද 154ක්. බය වෙන්න එපා. මේ ක්‍රියාපද 154න් වැඩි ප්‍රමාණයක් ඕගොල්ලෝ මේ වෙන විටත් දන්නේවා. නොදන්නේවා තියෙන්නේ ඉතාමත්ම අඩු ප්‍රමාණයක්. එතකොට මේ ක්‍රියාපද 154 ගොනු කරලා තියෙන්නේ අපිට එදිනෙදා අවශ්‍යම වෙන ඒවා. ඒ කියන්නේ මේ ක්‍රියාපද ටික තියෙනවා නම් අපිට ඕනම අදහසක් ප්‍රකාශ කරන්න කතා කරන්න පුළුවන් වගේ ඇත්තටම පුළුවන්. එතකොට අපි මේ ක්‍රියාපද ප්‍රමාණය ඉගෙන ගන්නේ කොහොමද? ඒකයි අතිශය වැදගත් වෙන්නේ. ඔගොල්ලෝ දැන් මම දන්නේ නැහැ ඔයගොල්ලෝ මොන මට්ටමක ඉන්නවද කියලා අවබෝධයෙන් අතින් දැනුම අතින් මේ වෙන විට ඔයගොල්ලෝ දන්නවනේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ එක්කෙනාගේ දැනුම විවිධාකාරයි එක්කෙනාගේ දැනුම විවිධාකාරයි සමහර අපි දැන් ඔළුවේ තියෙන ෆෝල්ඩර්ස් හැටියනේ ඔයගොල්ලන්ට ඉංග්‍රීසි භාෂාවට අදාළ ඔයගේ ෆෝල්ඩර් එකේ කොච්චර ප්‍රමාණයක් විශාලද කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා මම හරියටම දැන් අපි කාටවත් එක ගෙස් කරන්න බෑ. නමුත් ඔයා හිතනවා නම් ඔයාට හොඳ දැනුමක් තියෙනවා සැලකියුතු දැනුමක් තියෙනවා කියලා මම මේ ක්‍රියාපද 5 කියනවා. ඔයගොල්ලෝ මේ ක්‍රියාපද 5 ලියන්න. ඉතාමත්ම සරලම ක්‍රියාපද 5ක් මම කියන්නේ ඔයාලට. ඔයගොල්ලෝ මේ ක්‍රියාපද 5 දැන් ඔයගොල්ලෝ ලියන්න. හරි. අහනවා. හරි. බලනවා. කතා කරනවා. කියනවා. ගන්නවා. 5ක් කරනේ. අහනවා, බලනවා, කතා කරනවා, කියනවා, ගන්නවා. ඔයගොල්ලෝ මේ ක්‍රියාපද 5 ලියන්න. මේ ක්‍රියාපද 5 ඔයගොල්ලන්ට ලියන්න පුළුවන් නම් කිසිම පැකිලීමක් නැතුව ඔයගොල්ලෝ අතිශය සාර්ථකයි. මම දන්නවා මේ ක්‍රියාපද 5 ඔයගොල්ලන්ට මොන දැනුම් මට්ටමක තිබුණත් මේ ක්‍රියාපද 5 ලියන්න ඔයාට එකපාරට අදහසක් ගොනු කරගන්න බෑ. ඔයාට පොඩි මෙතන තියෙනවා සංකීර්ණතාවයක් තියෙනවා. මේ ක්‍රියාපද 5 පිළිබඳ සංකීර්ණතාවයක් තියෙනවා. හරි. හැබැයි ඔයාට මේ පාඩමෙන් පස්සේ මේ ක්‍රියාපද 5 විතරක් නෙවෙයි අපිට එදිනෙදා හම්බෙන ක්‍රියාපද හැම එකක් පිළිබඳව ඉතාමත්ම හොඳින් ඉගෙන ගන්න පුළුවන්. හරි. රයිට්. හරි. අපි බලමු ඔයගොල්ලන්ට මේනකොට මේ ටියුට් එක ලැබිලා තියෙනවා. හරිද? ඉස්සෙල්ලා අපි බලමු අපේ ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපදය අපි කොහොමද හඳුනාගන්නේ කියලා. ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපදය වර්ණා ගන්න පුළුවන් කොන්ජුගේට් කරනවා කියලානේ ඉංග්‍රීසි වලින් කියන්නේ. කොන්ජුගේට් කරන්න පුළුවන් ආකාර 4කට. ඒ කියන්නේ ක්‍රියාපදයේ ස්වරූප 4ක් තියෙනවා. මොකද මේ 4? ක්‍රියාපදයේ ස්වරූප 4ක් තියෙනවා. මොකද්ද මේ? ප්‍රසන්ට් වර්තමාන ස්වරූපය, අතීත ස්වරූපය, ing ස්වරූපය සහ past participle ස්වරූපය. ස්වරූප 4යි. ක්‍රියාපදය අපිට වර්ණනා ගන්න පුළුවන් ආකාර 4කට විතරයි. ඒ වගේම වර්තමාන ස්වරූපය ඒකවචන බහුවචන කියලා තව ස්වරූප 2කට බෙදෙනවා. ඒකට ඔක්කොම බැලුවම 5යි. ෆෝම්ස් 5යි. අපි ඒක කියමු V1, V2, V3, V4, V5 කියලා. ස්වරූප 5කට කොන්ජුගේට් කරන්න පුළුවන් ආකාර 5කට කොන්ජුගේට් කරන්න පුළුවන්. නමුත් ඔයගොල්ලෝ දන්නවද සිංහල භාෂාවේ ක්‍රියාපදය 12 ආකාරයකට හෝ ඊට වැඩි ප්‍රමාණයකට වර්ණනා ගන්න පුළුවන්. යන්නේය, ගියාය, යන්නේ හේවුද, ගියේය, ගියාය. ක්‍රියාපදයේ ස්වරූපය වෙනස් වෙනවා සිංහල භාෂාවේ ස්ත්‍රීලිංග පුරුෂලිංග. ඒ කියන්නේ සබ්ජෙක්ට් එක ස්ත්‍රීලිංග පුරුෂලිංග වීම අනුවත් ක්‍රියාපදය වෙනස් වෙනවා. නමුත් ඉංග්‍රීසි භාෂාවේ එහෙම වෙන්නේ නැහැ. අපි නිගමනට හිතලා බලමු අපි ඉංග්‍රීසි භාෂාවෙත් එහෙම වුණා නම් she කියනකොට go කියන එකට වෙන මොකක් හරි goes කියනවා වෙනුවට වෙන මොකක් හරි තව එකක් එහෙම භාෂාවල් තියෙනවා. හරිද?
අපේ භාෂාව විතරක් නෙවෙයි ලෝකේ වෙන භාෂාවල් තියෙනවා. එතකොට දැන් අපේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන්නේ වර්තමාන කාලේ ඒක වචන වෙද්දී අගට ක්‍රියාපදයකට එස් අකුරක් දාන එක විතරනේ. මෙන්න මේ ස්වරූපේ විතරනේ. හරිද? නමුත් ඉංග්‍රීසි භාෂාව සිංහල භාෂාවේ ක්‍රියාපදයේ 12 ආකාරයකට වඩා වර්ණ ගෙනවා. ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපදයේ වර්ණ ගෙන්නේ ආකාර 4කට විතරයි. ෆෝම්ස් 5කට වර්ණ ගෙනවා. කාල තියෙනවා 12ක්. සිංහල භාෂාවේ තියෙන අතීත අනාගත වර්තමාන කියලා කාල 3යි. හරි? දැන් හරි. දැන් අපි අපේ මේ verbs ටික අපි ඉගෙන ගන්න හදන්නේ. එතකොට මේකේ තියෙනවා දැන් පිටු අපේ මේ verb list එකේ තියෙනවා පිටු 4ක් තියෙනවානේ. 4න් cover page එක හරහාත් අපිට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. හරිද? ඒකේ ගොඩාක් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. එතකොට අපි මේ වීඩියෝ එක අපි පිටුවෙන් පිටුවට පිටු 3 හැටියට කතා කරමු. අපි ඉස්සල්ලාම බලමු පළවෙනි එක මේ අනිත් එක තමයි අපි දැනගන්න ඕනේ මේ ඔක්කොම ක්‍රියාපද තියෙන්නේ ඇල්ෆබෙටිකල් ඕඩර් එකකටනේ. නේද? එතකොට ඇල්ෆබෙටිකල් ඕඩරේ ඔයගොල්ලන්ට මේක වෙන් කරලා තියෙනවා. මේ ඇල්ෆබෙටිකල් ලොකුට ලියලා තියෙනවා. එතකොට සමහර ඔයගොල්ලෝ දැන් මෙතනදී දැනගන්නවා සමහර ලෙටර්ස් වලට එක ක්‍රියාපදයක්වත් නැහැ. නේද? දැන් ඉස්සර අකුරෙන් එක ක්‍රියාපදයක්වත් නැහැ. zoom කියලා විතරයි තියෙන්නේ. zoom කියන්නේ සමපාත කරන නේද? කැමරා කරගෙන. ඉතින් ඒ වගේ ඒකත් නැහැ මේකට දාලා නැහැ. ඒක අත්‍යවශ්‍ය නොවන නිසා. ඒ වගේ ක්‍රියාපද සමහර ලෙටර්ස් වලින් එක ක්‍රියාපදයක්වත් මෙතන නැහැ. හරි? රයිට්. එතකොට අපි දැන් බලමු ඒ අකුරේ යටතේ තියෙන ක්‍රියාපද ටික පළවෙනිව තියෙන allow ඊට තියෙනවා allow. මම දැකලා තියෙනවා YouTube බොහොම ජනප්‍රියම YouTube channel කට්ටිය. හරිද? මිලියන ගාණක් හම්බ කරන YouTube channel කරන කට්ටිය පවා allow කියලා කියන මේකට. allow කරන්න allow ඉඩ දෙන්න. allowed. ඒ වගේම මේ වචනෙට සමාන වචනයක් තියෙනවා let. හැබැයි ඒක past tense එකත් let. ඊළඟට අපි බලමු answer පිළිතුරු දෙනවා. answered. answer කියනකොට මතක් වෙන්නේ මොකද්ද? අත උස්සනවා ඒකනේ. පිළිතුරු දෙන්න අත උස්සනවා. answered. ඊළඟට arrange. හරිද? arrange කියන්න එපා මේකට arrange. මේක d શબ્දය එන්නේ අපිට d කියා ගන්න බැරි නෝ අල්ට එන શબ્දයක් එනවා arrange. හරිද? arrange. ඊළඟට අහනවා. මම ඔයගොල්ලන්ට දැන් කිව්වනේ ඉස්සල්ලා අහනවා කියලා. අහනවා කියනකොට ඔයගොල්ලන්ට මොකද්ද මතක් වුනේ? කටෙන් මෙහෙම අහනවද? ඔයා කෑවද දැන්? ඔයා යනවද කියලා අහනවද? නැත්නම් කනෙන් අහනවද? හරි? එතන උට ඔයාට ඔක ලියන්න බැරි වෙන්න ඕනේ එකපාරට. අහනවා කිව්වම මොකද්ද මේ කියලා මගෙන් අහන්න ඕනේ. මොකද්ද මේ අහනව කටෙන් අහනවද? එහෙම නැත්නම් කනෙන් අහනවද කියලා. හරිද? ඒකට ක්‍රියාපද දෙකක් තියෙනවා. කටෙන් අහනවට කියන්නේ ask නේද? ask කියන්නේ අහනවා කියනවා එන්න කියන්නේ ask him to come නේද? ඔහුට එන්න කියන්න නේද? I want to ask a question නේද? මට ප්‍රශ්නයක් අහන්න ඕනේ. එතකොට ඒක දෙකක්. දෙවිදිහේ ආකාරනේ. ඒ වගේ අහනවා කියන්නේ listening නේද? listen කරනවා කියන්නේ අහනවා අහගෙන ඉන්නවා. right ඊට පස්සේ අපි යමු applied නේද? apply කරනකොට ඒකත් එක්ක නිතරම එන මේ p අකුර ඩබල් නේ. ඒකත් එක්ක එන නේද? ඒකත් එක්ක එන c අකුර ඩබල් වෙනවා. ඔයගොල්ලෝ ඒක දන්නවා. applied කියන එක අයදුම් කරනවා විතරක් නෙවෙයි මූණේ ක්‍රීම් ඇප්ලයි කරගන්නවා නේද? apply some paint apply කරනවා. එහෙම අදහසකුත් එනවා. ඊට පස්සේ බලමු appreciate. හරිද? මේ අග බලන්නකෝ අගට තියෙන 8ක් තියෙනවා වගේ. appreciate. හරිද? අපි දන්නවනේ දිග ඉංග්‍රීසි වචන තියෙනකොට එක තැන්වලදී ඒක ස්ට්‍රෙස් වෙනවා සමහරද. appreciate. shade කියන තැන තමයි අපි ස්ට්‍රෙස් වෙනවා. appreciated. හරි. අගය කරනවා නේද? she appreciate කරනවා. ඔයා හොඳයි. ඔයා හොඳට වැඩ කරන ළමෙක්. good. හරි ඒ වගේම agree එක වෙනවා. agreed. නේද? මෙන්න මේ සිම්බල් එක නේද ගොඩක් වෙලාවට අපි ගන්නෙ. agreed. ඊට පස්සේ apologize කියන වචනේත් එක්ක බලන්න IZD කියන වචනේ කළු පාටෙන් දාලා තියෙනවා. ඇයි? මේක apology කියන එක තමයි IZD ඇවිල්ලා එක verb එකක් පතන්නේ. IZD ඇවිල්ලා ගොඩක් නාමපද IZD ඇවිල්ලා verbs බවට පත් වෙන ඒවා ගොඩක් තියෙනවා. ඒක ලිස්ට් එකක් තියෙනවා. මම ඔයගොල්ලෝ ඉදිරියේදී සපයනවා. ඒකෙන් අපිට ගොඩක් ක්‍රියාපද ගොඩක් මතක තියාගන්න පුළුවන්. apologized සමාව ඉල්ලනවා. ඊළඟට බලමු අපි b අකුර යටතේ තියෙනවා bring brought bring ගේනවා. බලන්න bring කියන වචනේ ගේනවා. brought කියනකොට බලන්න තියෙන හැටි br එකට ougst කියන sound එකට br එකතු වෙනවා. ougst වලින් හැදෙනවා ot කියන සද්දයක්. නේද? ot කියලා සද්දයක්. මම මේකට තව විස්තර කරන්න එක භාෂාවල
යුරෝප් රටවල තියෙන ප්‍රංශ ඒ භාෂාවලට ඔය විදිහට තියෙන શબ્ද තියෙන්නේ. හරිද? වචන 3-4ක් එකතු වෙලා it කියලා සද්දයක් එනවා. ඒ කියන සද්දේ හරිද? අර බුෆේ කියලා අර තියෙන නේද ෆ්‍රෙන්ච් ලැන්ග්වේජ් එකේ. ඒතර ඒ කියන එකේ සද්දගෙන et වලින් et වලින් ඒ කියන සද්දය දෙන්නේ. t අකුරෙන් et වලින් ඒ සද්දයක් එනවා. ඒගොල්ලන්ට ඒගොල්ලගේ භාෂාවේ. හරි බා පස්සේ ගැන අපි තව ටිකක් කතා කරමු. එතකොට OUGST වලින් නේද OUGST වලින් bring broad කියන සද්ද එනවා. එතකොට අපි දැනගන්න බෑ අපි මම මෙහෙම නිකන් කියන අතරදිත් ඔයගලන්ට තව පොඩි શબ્ද ගැන පොඩ්ඩක් කියනවා. ඔයගොල්ලෝ මෙන්න මෙහෙම සද්දයක් අහලා තියෙනවද? මෙහෙම සද්දයක් අහලා තියෙනවද? IGST it නේද? night right නේද? pride කියලා IGST වලින් මේ it මේ it සද්දයක් එනවනේ. එන්නේ ඒ වගේ තමයි මේක OUGST නේද? මේක OUGST සද්දයක් මෙතනින් එන්නේ. මොකද bring brought bring brought right මම මේක කතා කරන්නේ. හරි මේ පෙළේ ගැන කතා කරන්නේ. OUGST හරිද? bring brought ඊළඟට බලන්න buy bought ඒත් OUGST කියන එකට OUGST කියන එකට හරිද BR එකතු වෙනවා. අනිත් එකට B අකුර විතරක් එකතු වෙනවා. brought bought right? එතකොට buy bought මිලදී ගන්නවා. ඔයගොල්ලෝ දන්නවද මිලදී ගන්නවා කියලා කියන කවදාවත් අපි කියන්නේ නැහනේ. මම අද උදේ පත්තරයක් මිලදී ගත්තා. අමාගේ තාත්තා මේ කාර් එකක් මිලදී ගත්තා කියලා කියන්නේ නේද? ගත්තා කියලා කියන වචන තියෙනවා 5ක්. අපි නමුත් ඉංග්‍රීසියෙන් එකට වචන තියෙනවා. ඉංග්‍රීසි වචන 5ක් තියෙනවා. අපි සිංහලයේ එකට එක වචනයක් තියෙනවා. right? අපි ඒ ගැන පස්සේ කතා කරමු. ගත්තා. buy bought become became කියනකොට ඔයගොල්ලෝ දකින්නදී come came තියෙනවා. come කියන එක අපිට මේ 23 දීත් හම්බ වෙනවනේ. come came නේද? ඒකට b එකතු වෙනවා. ඒතර become හරිද? හරිම සුවිශේෂ බවක් තියෙනවා ඒ ක්‍රියාපදයේ. අපි ඒක ඉදිරියේදී කතා කරනවා. become කියන ක්‍රියාපදය හරිම සුවිශේෂ බවක් තියෙනවා. විශේෂයි. ඒ ක්‍රියාපද තියෙන ඒ වගේ ක්‍රියාපද තියෙන ඉංග්‍රීසි භාෂාවේ දෙකක් විතරයි. අපි ඒ ගැන පස්සේ කතා කරනවා. ඊට පස්සේ bite bitten කියන්නේ නේද? bite කියනකොට අපි දන්නෝනේ මේ bite කියනකොට අපි මේක වෙන බයිට් එකක් නේද? ඒක සයන්ටිෆික් වලදී සයන්ටිෆික් වචනයක් නේ. මේ බයිට් හපනවා. බයිට් කියන්නේ හපනවනේ. එතකොට අපි කඩවල තියෙන බයිට් වලටයි බයිට් කියන්නේ ඒ කියන්නේ ප්‍රධාන කෑම වේල් දෙකක් අතර අපි මොනවා හරි කනවා නම් හපනවා. ඒවට කියන්නේ හපන දේවල් කියලා. නේද? ඒව ආහාරයක් හැටියට සලකන්නේ නැහනේ. ඒ නිසා බයිට් කියනවා. බයිට් ඊළඟට අර බිල්ඩ් කියන්නේ ගොඩ නගනවනේ, හදනවා. බිල්ඩ්. එතකොට බිල්ඩින් කියන්නේ ඒක නවුන් එක නේද? ගොඩ නැගිල්ල. බිල්ඩ්. ඊට පස්සේ අපි බලමු break. මේක break නෙවෙයි break. අපි කියන්නේ break කියලා. broken break කියනකොට අපිට මතක් වෙන්නේ වාහනයක break එක මතක් වෙන්නේ නේද? බස් එක break ගහනවා. ඒ බස් එකේ break ගහනවා කියලා කියන්නේ මොකද්ද? යම්කිසි වේගයකින් බස් එක යනවා. ඒ වේගය කඩනවා. නේද? break කියන්නේ නැත්තම් මෙන්න මේ පෑන දෙකට කඩනවා වගේ අදහසක් නේ. එතකොට අර වේගය කඩනවා කියන එකයි break broken කියලා කියන්නේ. ඊට පස්සේ අපි යමු borrow කියන්නේත් අපි ගන්නවා කියන buy කියන එකයි borrow කියන වචන දෙකටම අපි සිංහලෙන් කියන්නේ ගන්නවා කියලා. මම පුස්තකාලයෙන් පොතක් ගන්නවා. මම පුස්තකාලයෙන් පොතක් අපිට දෙන්නේ නැහනේ. මම කඩෙන් පොතක් ගන්නවටත් ගන්නවා කියන්නේ. කඩෙන් පොතක් ගන්නේ අපි සල්ලි දීලා. පුස්තකාලයෙන් පොත ගන්නේ අපව දෙන්න බලාගෙන. එතකොට දෙන්න බලාගෙන යම් දෙයක් ගන්නවට අපි borrow කියනවා. කියන්නේ borrow your friend. I borrowed his science book. මම එයාගේ සයන්ස් පොත ගත්තා ආපහු දෙන්න ගන්නේවට අපි borrowed කියලා කියනවා. borrow. ඊට පස්සේ believe කියන වචනේත් එක්කම තියෙනවා ඔයගලන්ට දැනගන්නවා trust. ඒක T අකුරෙන් බොහෝ විට ඇති, සමහරට නැති වෙන්නත් පුළුවන්. හරිද? trust. එහා පැත්තේ තියෙන right? trust. believed trusted. අතිශය සමානයි, පොඩි වෙනස්කමක් විතරයි තියෙන්නේ. trust කියන එකයි believe කියන එකයි. believe කියන එක වචනේ අර අගට v එන එකනේ v. ඒ නිසා අපිට શબ્ද කරන්න වෙන්නේ අගට ටිකක් අල්පයන්නක් වගේ එනවා. ඒ නිසා උතන ලියලත් ඇති believe අල්පයන්න. ඒ කියන්නේ මෙන්න
මෙන්න මේක අගට ලියලා ඇති. එකෙන් කියන්නේ අපි ශබ්ද කරනකොට වයන්න ශබ්ද කරන්නේ නිකන් කට වහලානේ කියලා. ඒකට නිකන් අල්ෆා එන වගේ සද්දයක් තමයි ඉන්නේ. believe have love හරි. එතකොට කට වැහෙනවා. ඒ නිසා අපිට සද්ද. ඒක දැම්ම ඉඳලම පුරුදු වෙන්න බලන්න මේ විදිහට ශබ්ද කරන්න අතිශය වැදගත්. හරි. ඊට පස්සේ තියෙනවා burn කියන්නේ පුච්චනවා, ගිනි තියනවා, burnt නේද? ඔයගොල්ලෝ හොඳට දන්න වචන. ඊට පස්සේ began. ඒ කියන්නේ start කියන එකනේ නේද? start කරනවා කියන එකට අතිශය සමාන began. ඊට පස්සේ අපි යමු C අකුරේ තියෙන වචන ටිකට. C අකුරේ වචන ගොඩාක් තියෙනවා. අපි වල catch caught. ඔන්න දැන් අපිට මේ OUGST නේ. ඔයගොල්ලන්ට මෙතනදී දැන් දකින්නේ OUGST නේ. දැන් මෙතන අපිට තියෙනවා AUGST. මම මේක රිවර්ස් කරන්න. හරි. AUGST එකට C අකුරාවම caught වෙනවා. උගන්වනවා කියන එකේ teach කියන එකේ teach taught වෙනවා. catch caught වෙනවා. catch caught teach taught හරිද? මෙතනදී catch caught මෙතන AUGST වචනයක් නේ. අපි මේකට කියනවා AUGST වචනයක් කියලා. මේ දෙකම OUGST වචන. මේක AUGST වචන. අනිත් AUGST වචන තව එකයි තියෙන්නේ. teach උගන්වනවා කියන එකට taught. ඒක අපිට ඉදිරියේදී හම්බ වෙනවා. හරි. ඊට පස්සේ අපි යමු carry කියන්නේ රැගෙන යනවා, උසවාගෙන යනවා කියන අදහස නේද? bring කියන එකේ විරුද්ධ වචනය. ඊට පස්සේ අපි collect කරනවා. එකතු කරනවා. ඒතකොට collect කරනවා කියන එකට I will collect you at the junction කියලා කියන්නේ මම ඔයාව junction එකේදී ගන්නවට කියන අදහසකුත් දෙනවනේ නේද? collected. හරි. ඊට පස්සේ අපි යනවා අඬනවා cried. cry කියනකොට ඔයගොල්ලන්ට මොනවද මතක් වෙන්නේ? cry කියනකොට cry කියන වචනේ ටිකක් නේද? cry කියන වචනේත් එක්ක ඔයගොල්ලන්ට බලන්න අපි සුදු පාට ගමන කළු පාට ගමු. cry මේක අතීත මේ past tense එකට හදනකොට CRIED නේද? y අකුර අයින් වෙලා. ඒ වගේම අපි අර second form එක cries නේද? y අකුර IES වෙනවා. cried නේද? මේ වගේ තේරෙන්නේ මේක වෙනම රූල් එකක් නේ. මේ රූල් එක ගැන අපි ඉගෙන ගන්නවා. හරිද? නේද? වචන කටපාඩම් කරගන්න අවශ්‍ය නැහැ. අපි මේවා මේ වගේ තියෙන සිස්ටම් එකක් අපි ඒවා ඉගෙන ගන්නවා. right? ඊට පස්සේ cry. ඊට පස්සේ බලන්න come. එතකොට දැන් මෙතනදී අපි මේකට B ආවම became වුණානේ නේද? become තියෙන්නේ number 11. එතකොට 23 come. ඊට පස්සේ බලන්න cooked. අනේ මේක නම් පොඩි ළමයෙක් පවා දන්නවනේ නේද? cook. හැබැයි cook කියනකොට පොඩි විශේෂත්වයක් තියෙනවා නේද? ඔගොල්ලෝ නිතරම K අකුර තනියෙන් එන්නේ නැහනේ. K අකුර කොහොම හරි කික් කියනකොට එම C කේරියන්නේ. මෙතනදී K අකුර තනියෙන් එනවා නේද? අල්කයන සද්දයට. ඒක නිසා පොඩි විශේෂත්වයක් තියෙනවා. cook. ඊට choose කියනවා තෝරගන්නවා. chosen. එතකොට මේකට select කියලාත් කියනවනේ. S අකුර ඇති select කියන වචනේත් තියෙනවා. මේක අතිශය සමාන select choose නේද? පික් කියන එකත් ගන්නෝනේ. පික් කරගන්නවා මොකක් හරි පික් කරගන්නවා කියලා කියන අහුලනවටත් ඔක්කොම කියන පොඩක් ආසන්නෙන් යන වචන chosen. ඊට පස්සේ celebrate. මෙතන celebrate කියන එකට BR එකට ස්ට්‍රෙස් වෙනවා. celebrate. හරිද? celebrated. අපිට කියනවා අගට 8ක් එන වචන කියලා. නිකන් 8ක් සද්දයක් නෙනේ 8. celebrate. අටේ වචන කියලා කියන අටේ වචන සෙට් එකක් තියෙනවා. අපි ඊළඟට ඉදිරියට කතා කරමු. celebrate. ඊට පස්සේ create. මේකත් 8ක් එනවා අගට. create. නිර්මාණය කරනවා නේද? මොකක් හරි මැටි වලින් මොකක් හරි එකක් නිර්මාණය කරන ඒ වගේ. climb up කියනකොට තව එතන ක්‍රියාපද දෙකක් තියෙනවා නේද? climb up එකයි climb down දෙකයි. climb down. right. ඊට පස්සේ close කියන එක නොදන්න කෙනෙක් නෑ නේද? පොඩි ළමයි පවා දන්නා close කියන්නේ වහනවා. close. මං කිව්වේ මේකේ 154ක් තිබට අතිශය සරල ක්‍රියාපද විශාල ප්‍රමාණයක් තියෙනවා. ඊට පස්සේ clap එකක් නොදන්න එකද? applause කියලා කියනවා නේද? applause. put your hands together. අත්පුඩියක් ගහන්න. applause. give applause. right? clap
clap ඊට පස්සේ clean පිරිසුදු කරනවා close clean කියන වචන open කියන වචන නේද මේකට එකතු කර යුතු දේවලුත් නෙවෙයි ඊටාත්ම සරලයි මොනවාද close open clean කියන වචන අතිශය සරලයිනේ clean මෙතන ඉගෙන close කියන එකට මට දෙන්න ඕනකම තිබුණා මේ close කියනකොට શબ્ද කරන්නේ හරියම close හරිද close කියලා શબ્ද කරන්නේ close හරිද ඕව කරෙන් ඔව් සද්දයක් කියන නිසා ඒක හරිය අමුතු සද්දයක් එන්නේ close කියන close ඊට පස්සේ cut කියනකොට අපිට මතක් වෙනවා මේ cut කියන එකත් එක්ක මෙතන තියෙනවා hit කියලා ඔයගොල්ලන්ට හිතුණානේ hit නේද hit by අනිත් එක cut ඇයි ඒ ෆෝම්ස් ඔක්කොම එක සමානයි අවස්ථා තුනම සමානයි නේද ඒ වගේ අපිට අත්‍යවශ්‍යම ක්‍රියාපද පහක් විතර තියෙනවා ඒ ෆෝම් සමාන ඒවා ටික අපි ඒ ටික ඉදිරියේදී බලමු ඊට change කියන්නේ වෙනස් වෙනවා change වෙනස් කරනවා වෙනස් වෙනවා change හරි ඊට පස්සේ තියෙනවා describe කියන්නේ විස්තර කරනවා described හරිද ඒ වගේම describe කියනවා වගේම මේකේ තව 100 අකුරෙන් තියෙනවා explain කියලා මේ දෙක සමානයි describe සහ explain හරිද මේ explain හරි explain සහ describe දෙකම විස්තර කරනවා එක අතිශය සමානයි ඊට පස්සේ බලන්න decide කියනකොට ඔයගොල්ලන්ට D කියනකොට Iද Eද කියන එක ගැටලුවක් එනවා නේද ඒකට විසඳුමක් තියෙනවා අපි ඒක ඉදිරියට කතා කරමු decide කියනකොට D Eද D Iද කියලා ඔයගොල්ලෝ ගැටලුවක් එනවා decided ඊට පස්සේ drive බලන්න මෙතනත් alpha යන්න එනවා drive drove driven මෙතන මේ හරි අමුතුයි මෙතන શબ્ද කරන්න අමාරුයි drive drove driven ඊට පස්සේ drink drank run බොනවා නේද drunk කියන වචනේ නේද බලන්න ඒකේ වෙනස ඊට පස්සේ dream dreamt බලන්න ea වලින් මෙතන එන්නේ dream මෙතන ea වලින් එන්නේ a dreamt ea මෙතන ex සද්දයක් මෙතන a සද්දයක් dream මෙතන dreamt හරි dreamt හරිද මෙතන e සද්දේ මෙතන a සද්දයක් අපිට ඔය සද්ද අපි වචනවල සද්ද ඉගෙන ගන්න ඕනේ නැත්නම් වචන කටපාඩම් කරන්න බෑ. ඕගොල්ලෝ කවුරු හරි දන්නේ කියන පොඩි ළමයි ඕගොල්ලෝ ඉන්නවා නම් ඉංග්‍රීසි පන්තියකට යනවා නම් ඒතර ඩික්ටේෂන් දෙනවා නම් කටපාඩම් කරන්න දෙනවා නම් වචන එයා ඒ අදම නවත්තන. හරිම අසාර්ථක ළමයිට ඉංග්‍රීසි එපා කරන ක්‍රමයක් තමයි ඩික්ටේෂන් දීම කියන්නේ. ඒක අතිශය අසාර්ථක වැඩක්. right? හරි අපි ඊළඟ අවස්ථාවට යමු. do කරන do මම ඕව කර ගොඩක් අපිට ඔයාලට මේක શબ્ද කරන විදිය බලන්න do did done නේද do කරනවා did කළා ඒ වගේම ඊට පස්සේ died මැරෙනවා died ඔයගොල්ලෝ ටියුට් එක බලා ගන්න died ඊළඟට drawn එතකොට drew drawn කියන වචනෙන්ටම ඒ විදිහටම શબ્ද එකක් තමයි මෙතන fly flew flown draw drew drawn ඊටමත්ව ජනප්‍රිය ගුරුවරයෙක් මම දැක්ක YouTube වීඩියෝ එකක තියෙනවා draw එකට past tense එකට drove කියලා කියන්නේ fly එකේ past tense එකට flew කියලා කියන්නේ හිතා ගන්න බෑ හරිද අතිශය වැරදිනේ හරිද මේවා ඊටමත්ව සරල ක්‍රියාපද මේවා ක්‍රියාපද නැතුව කතා කරන්න බෑ ඉතින් කොහොමද ස්පෝකන් කියලා උගන්වන්නේ මේ වගේ සරල ක්‍රියාපදයක්වත් හරියට શબ્ද කරන්න බැරි නම් මම මේ රොනේ මම ඒක තියෙනවා මම අර මගේ YouTube වල තියෙනවා ඒක link එක right drew driven ඊට පස්සේ eat ate eaten හරිද eat ate eaten මේක 8 වගේ හඳේ
මේ 8 කියලා කියන්නේ 8 හා 8 එක හරි සමානයි. 8 8 8 ඊට පස්සේ අය T අකුර શબ્ද එන්නේ soft විදියට 8 8 8 teacher කියනකොට teacher T අකුර ගොඩාක් soft විදියට શબ્ද කරන්න ඕනේ. earn නේද? E A R N earn. එතකොට මේ earn එක ඉස්සරහට L අකුර ආවම learn වෙනවා. ඔයගොල්ලෝ දන්නවනේ කියමනක් තියෙනවනේ. මොකද්ද? earn කරන්න නම් learn කරන්න ඕන. මේක L අකුර යටේ තියෙන විතර මේ තියෙන්නේ හරිද? earn learn නේද? සමානතාවයක් තියෙනව නේද? learn කරලා තමයි earn කරන්න. මොකක් හරි පුහුණු වෙන්න ඕනි earn කරන්න. right earn. right ඊට පස්සේ enjoyed නේද? අපි කෑම රස විඳිනවා, සින්දුවක් රස විඳිනවා නේද? එක නේද? තේ එකක් රස විඳිනවා. ඒ වගේ දේවල් වල enjoyed. ඊට පස්සේ explain describe මම කව සමානයි කියලා. encourage හරි encourage කියන શબ્ද කරන්නේ encourage කියනකොට ඕක අකුර u අකුරනේ තියෙන්නේ encourage encouraged දිරිමත් කරනවා. ඊට පස්සේ fall fell fallen තව ඒ වගේම තරයක් තියෙනවා නේද? feel felt නේද? feel felt දැනෙනවා. fall fell fallen feel felt ඒක සමානයි. අපිට ඒක ඉදිරියේදී මතක් උවමනා වෙනවා. හරිද? අපි ඒකට කතා කරමු. forget මොකද? forgotten මෙතන තියෙනවා get කියන වචනය නේද? get කියන්නේ ලබා ගන්නවනේ නේද? forgotten හරිද? මේකත් හරි සුවිශේෂ get gotten කියලා තියෙන්නේ. මම අර get කියන වචනේ අපිට G අකුර යටතේ හම්බ වෙනවා. ඒකට මම ආපහු මෙතෙන්ට එනවා. ඒකට අපි කතා කරමු forgotten. ඊට පස්සේ අපිට දෙනවා find found කියලා. හරිම සුවිශේෂ ක්‍රියාපදයක්. ඒකයි මේ highlight කරලා තියෙන්නේ. මේක හරියට දන්නේ නැතුව අපිට මේක පාවිච්චි කරන්න හරි අමාරුයි. මේක හරියට වරද්දනවා. මේක හරියට තේරුම නිවැරදිව තේරුම් ගන්න. find කියන්නේ හොයනවා, found කියන්නේ හම්බ වුණා. නේද? find කියලා කියන්නේ හොයනවා නම් හෙව්වා කියලා කියන්නේ found නෙවෙයි. හෙව්වා කියලා කියන්න බෑ found කියලා. නේද? හම්බ වුණාට කියන්නේ. I find the key මම යතුරු හොයනවා. I found the key කියන්නේ මම හෙව්වා නෙවෙයි. I found the key everywhere කියලා මම යතුරු හැමතැනම හෙව්වා කියලා කිව්වොත් ඒක මට යතුරු හම්බ වුණා. නේද? ඒක නිසා අපි ඒ වෙනුවට looked for search කියන වචන පාවිච්චි කරනවා. එතකොට අපිට පුළුවන් I searched the key, I looked for the key. නේද? එතකොට I found හොයනවා හම්බ වුණා. වෙනස්ම අර්ථයක් තියෙන්නේ fast tense එකේ. ඒ නිසා හරි සුවිශේෂයි අපිට ඉදිරියේදී මාර වැදගත් වෙනවා. ඊට පස්සේ forgiven. මෙතන ඔයගොල්ලෝ දැක්ක forget කියන එකේ get කියන ක්‍රියාපදය තියෙනවා. become කියන එකේ come කියන ක්‍රියාපදය තියෙනවා. මෙතන තියෙනවා give කියන එක. හැබැයි forgiven. සමාව ඉල්ලනවා. forgive සමාව දෙනවා. සමාව උඩ තියෙනවා apologize කියලා තියෙනවා. සමාව ඉල්ලනවා. මේකේ විරුද්ධ වචනය සමාව දෙනවා. forgiven. forgive කියන අපි දන්නවා අර අල්වයන් අගට එන්නේ forgiven. හරි? ඊට පස්සේ fight කියන්නේ සටන් කරනවා. fight fought. එතනත් OUGHT නේද? OUGHT දැන් අපිට වචන කීපයක් හම්බ වුණා. bring brought buy bought then fight fought හරිද? bring brought buy bought fight fought right? forgiven fight fought ඊට පස්සේ finish කියන්නේ අවසන් කරනවා. finish එකක් දන්නවා. close open නේද? clean finish කියන ඒවා සාමාන්‍ය අතිශය සරල ක්‍රියාපද. ඊට පස්සේ ply flew flown drew drawn ply flew flown එක විදිහට શબ્ද වෙන්නේ පියාඹනවා විතරක් නෙවෙයි කවුරු හරි වෙන රටකට යනවටත් කියන්නේ fly කරනවා. he flew to America ඇමරිකාවට ගියා කියලා කියන්නත් අපි පාවිච්චි කරනවා. එතකොට මේ පළවෙනි පිටුවේ තියෙන ක්‍රියාපද ටික අපි ඔක්කොම කතා කරා. හරිද? ඊට පස්සේ මේව වීඩියෝස් 3ක් හැටියටයි ඔයගොල්ලන්ට එන්නේ. මේ verb list එක අපි හොඳටම ස්ටඩි කරන්න ඕනේ. මේක ස්ටඩි පාර්ට් එකක් තමයි මේ ඉවර. හැබැයි ප්‍රැක්ටිස් කරන පාර්ට් එක තියෙනවා ගොඩක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. අතිශය හොඳින් කැපකිරීමෙන් මේක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ප්‍රැක්ටිස් කිරීම ගැන මම ඔක්කොම ටික පැහැදිලි කරලා උඩට පස්සේ කියන්න ප්‍රැක්ටිස් කරන්නේ කොහොමද කියලා. එහෙමනම් මේ පාඩම ඊළඟ පාඩමින් නැවත හම්බ වෙමු.